බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලද්දි. පින් ඇති අය කොහෙද ඉන්න යොදුන් ගණන් ඈත හිටියත් පාත්තරි අරගෙන බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන ළඟටම යන. දවසක් එක බමුණෙක් බුදුරජාණන් වහන්සේට බැන හැබැයි පෙර පින පෙර සසර පසේ බුදු කෙනෙකුට දානයක් දීලා කල්ප ගානකට පෙරහරි නිවන් අවබෝධය ප්‍රාර්ථනා කරපු මහා පිනක් තිබ්බ කෙනෙ. හැබැයි ඔහු ඒ කාලෙ බුදුහාදුරු පහළ වෙච්ච කාලෙ බමුණේ. ඒ බ්‍රාහ්මණ දුෂ්ටි පිළිගත්ත විශ්වාස කරගත්ත මේ බමුණ උදේ ඉඳන් හවස් වෙනකම් බුදුහාඳුරට බැන. දවසක් මේ බමුණ පිරිසක් අතරට ගිහිලා කිව්ව ඕම් බලාපන් අද මං යනවා කීව බුදුහාඳුරු ඔය ශ්‍රමණ බවත් ගෞතම ඒ කාලෙ මිනිස්සු හැඳින්නුවේ ශ්‍රමණ බවත් ගෞතමයන් කියලා තමයි බොහෝ දේශනාවල තියෙන. අන්‍ය ආගමික බුදුහාඳුරන් අඳුන්නන. මම ගිහින් හොඳ පාඩමක් උගන්නන ඕම් බලාපල්ල කුඹලා කියලා දැන් අර පිරිස අතර කියලා ආව ජේතවනේ. ඇවිල්ල බුදුහාමුදුරන්ට කපටිකමෙන් ආවත් කපටි පුද්ගලයා බොරු සද්ධාව පෙන්නල තමයි සැලසුම් කරන්න. ති බුදුහාමුදුරන්ට වැඳලා එකත් පස්සකින් වාඩි වෙලා කිව ස්වාමීනී මං මේ ආවේ උබහන්සේට හෙට දවස මගේ නිවසට දානකට ආරාධනා කරන්න. බුදුරජාණන් වහන්සේ දන්නවා ඔහුගේ සිත බුදුහාමුදුරන්ට පේනවා. ඇත්තට මොහු දන් දෙන්නද මේ හෙට ආරාධනා කරන්න. ඔහු මොකක්ද කරන්න සූදානන්වෙන්. එට දවස ඇත්තට මොකක්ද වෙන්න බුදු හාමුදුරන්ට බුදු වැසින් සියල්ල පේනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ බැලුවා ඔහුට නිවන් දකින්න පිනක් තියෙනවාද. ඔහුට පෙර සසර පිනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්. හැබැයි මේ බමුණ දන්නේ නෑ හිට වෙනදේ. ඔහු ගිහිල්ල කිව්වා අන්න මට රැවටුනා කියව. මං හිට දෙන්නම් කිය හොඳ දානෑ ඕම් බලාපල්ලක හිට වෙන දේ කියලා දැන් කියෝ ගිය. ගිහිල්ල මේ පවකාරය මොකද කරේ තැන් තැන්වල ඇවිදල හැම තැනමති බසූචි එකතු කරලා භාජනවලට දාගෙන ඇවිල්ලා මේසේ උඩ භාජන ගොඩකට අසූචි පුරෝල අර භාජන වහලා තිබ්බ. බුදුරජාණන් වහන්සේ පසුවදා නිවසට වැඩම කරා. වැඩියට පස්සේ ආසනයක් පනවල ස්වාමිනි මෙතන වැඩ ඉන්න කියලා කිව මේ උබහන්සේට ඇති තරම් වලදන්න දාන කියනවා. උබහන්සේ ඇති තරම් වල දන්නේ කිය මේ ඔක්කොම උබහන්සේට කිය මේ භාජනවලට මේ පවකාරය අසූචි පුරෝල. හැබැයි පින්වතුනී බුදුරජාණන් වහන්සේ දන්නවා ඔහු මොකක්ද කරන්න සූදානන් වෙන මොකක්ද ඇත්තටම වෙන්න. බුදුරජාණන් වහන්සේ වදාළ හරි දානිගන්න කලින් ඔබ වාඩි වෙන්නකො කියලා ඔහු බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වාඩි කෙරෙව. බුදුරජාණන් වහන්සේ අහනවා බමුණ ඔබට ආරංචියක් ලැබෙනවා ඔබේ නෑදෑයෙක් යාළුවෙක් හිතවතෙක් ළඟම හිතවතෙක් ඔබේ නිවසට එනවා කියලා. ඔබ මොකද කරන්න. සාමිනිතින් හිතවතෙක් නම් නෑදෑයෙක් නම් ළඟම කෙනෙක් නම් ඔහුට ඉතින් ගෙදරට ආවහම නිකන් යවන්නත් බැරි නිසා ඉතින් සංග්‍රහයක් හදලා ඔහු වෙනුවෙන් සංග්‍රහයකුත් කරලා තමයි ඔහුව පිටත් කරන්න. ඉති ඒ අපේ චාරිත්‍රයක් කිය. බුදුරජාණන් වහන්සේ හන බමුණ බැරි වෙලාවත් ඒ අයි ඒවා පිළිගත්තේ නැත්නම් මට හදිසි යන්න තියෙන මට ඉක්මනින් යන්න ඕන කියලා මේවා පිළිගන්න නැතුව ගියොත් ඔබ මොකද කරන්න. ඉතින් වටිනා දේවල් වියදම් කළ මහන්සියෙන් හදාගත්ත කෑමවීම ඉතින් ඒ නයිති අපි කනවා කියව. අපියෝ භුක්ති විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ බමුණ ඔබ බොහෝම මහන්සි වෙලා ඔබ ඊයේ දවසිඳං උත්සාහ කළ හදාගත්ත මේ ආහාර ටික මට එපා කිය. ඔබම භුක්ති විඳින්න කිව මේවා මම පිළිගන්නෑ කිය. ඔබට හොඳයි කිය. ඔබ භුක්ති විඳින්න කිය. ඔහුට විශාල ලැජ්ජාවක් ඇතිවුණා. හෝ මං කරගත් අකුසලේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ අනේ ස්වාමීනි මට සමාවෙන්න මට අනුකම්පා කරන්න මට සමාවෙන්න කිය. බුදුරජාණන් වහන්සේ ඔහුට පිළිවල කතාවෙන් දහම් දෙසුව. දාන කතා සීල කතා සග්ග කතා කාමානං ආදීනවන් නයිස්ක්‍රම්ය ආනිසංස මේවා මතු කරමින් පිළිවල කතාවෙන් දහම් දෙසුව. එහෙම දහම් දෙසල අවසන් වෙලා චතුරාරි සත්‍ය ඇතුළත් සාමුක්කංසික දේශනාව කර. ඒ දේශනාව අවසන් වෙනකොට ඔහු සෝවාන් ඵලයට පත්.